මට පේන්නේ වගේ සම්පත ටික ගේනවා වගේ. වෙන්න මහත්තයා උණු කඩල කරි එක. ඕරි. පුදුම සුවඳක් නේ. අනේ මුදලාලි මට හොඳටම බඩගිනි. ඉක්මනට සමෝසා 20ක් 30ක් දාලා දෙනවද? 10ක් 20ක්. අනේ මගේ සමෝසා 10ක් නම් ඔයාලට කන්න බැරි වෙයි. අනේ අයියා මට 20ක් 30ක් 40ක් පුරත් කන්න පුළුවන් දන්නවද? 20ක් 30ක් කෑවොත් නම් මම ඔයාලට නොමිලේ සමෝසා දෙනවා කන්න. හැබැයි සමෝසා 20ක් කන්න බැරි වුණොත් මං සමෝසා 40කට විතර සල්ලි ගන්නවා තේරුණාද? ඇයි මොකද වුනේ? දැන් ඉතින් බඩු බනිස් තමයි. හරි මං ඔයා කියන ඕටම දෙයකට එකක නොකරමු. අනේ මහත්තයෝ මේ බොරුවට අපිත් එක්ක හැප්පෙන්න දෙන්න එපා. අපි පුළුවන් තරම් සමෝසා කාලා ඒවට ගෙවලා යන්න එච්චරයිනේ. නෑ මහත්තයා. දැන් ඔට්ටු ආපස්සට ගන්න බෑ. එක සැරයක් ඔට්ටු දැම්මා කියන්නේ ඉතින් දැම්මම තාම. ඔයා ඉඳ ගන්න. මං සමෝසා අරගෙන එන්නේ. අනේ මුදලාලි අයියා ලොකු ප්ලේට් එක දාලා එක සැරේ ගොඩක් අරගෙන එන්නකො මේ පුංචි ප්ලේට් වල ගෙනල්ලා ඔයා කීය වෙනකම් මට සමෝසා ගේන්න. ඔයාට අතිවන්නේ තේරුණාද? හරි මහත්තයා. ගේන්න. පිටාට පොරවලම ගේන්න. අනේ අයියේ මෙතන තිබුණු ඔක්කොම බඩු ටික ඉවර වෙලානේ. දැන් ඉතින් සමෝසා හදලා ඉවරයි යන්න. හරි ඉක්මනට ගිහිල්ලා ඕන බඩු මුට්ටු කලවනා ගේන්නකො මම මෙහෙම ඉන්නම්. අනේ මම බකලුතුනා. අනේ බගොට්ටුනුත් පරාද වුණා මහත්තයා. මට තවත් සමෝසා දෙන්න බෑ. අනේ තේරුම් ගන්න. හරි මහත්තයෝ ඔක තඳන්න ඕනේ. මේ කියන්නකෝ අපි කීයද ගෙවන්න ඕනේ කියලා. අපි දන්නේ මාත්‍යා කීය සමෝසා කෑවද කියලා මෙතන. අනේ සල්ලිපා මට සල්ලි උනේ නෑ. මේ මහත්තයාගේ බඩ ලොකුයි වගේම තමයි මේ පංජාබ් බිච්චුගේ හදවතත් ගොඩාක් ලොකුයි. නොබිල සමෝසා කන්න ඔට්ටු ඇල්ලුවා නයි. ඒක ඉතින් ඇල්ලුවම තමයි. මහත්තයා ඔයා වගේ කෙනෙක් නම් මගේ ජීවිතේ හම්බුනේ මුල්ම වතාවට. මට ඔයා වගේ දක්ෂයෙක් ජීවිතේ හම්බ වෙච්ච එක ගොඩාක් සතුටුයි. Thank you. Anybody කල්ලිය බැලී ඉතින් කොල්ල කන එකමයි වැඩේ. මොකද මේ? ඉක්මන් කරලා සල්ලි බෑග් වලට දාලා අපිට දෙනවා. හරි දෙන්න මෙන්න තියාගන්න. Inspector lagi, mereka yang dari kapal balik ke koran dan beri ada. Orang mana orang yang pengen mati kira. Ada, amma, kona, Balang hindi mo kanta matyo. Tamang giano ng paliaganda ko. ඔයගොල්ලෝ අත්බඩගෙන ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා බලාගෙන ඉන්නවද? ඩංගලා යන්න. ගිහලා අල්ල ගන්න ඕන. පිස්තෝලයක් තියාගෙන ඔලුව කහන්නද මිනිස්සයා? අයියෝ ෂූටින් ඒගොල්ලෝ සත්තුනේ. මම සත්තුන්ට ගහන්නේ නැහනේ. මොකද මම සත්තු කරුණා වේදියා. ඒ උන්
සත්තු වගේ විශ්වාලාගෙන ඉන්නේ අනේ. කකුල් දෙකේ සත්තු ඉන්නද ඉස්පෙක්ටර්? sorry. මට අමතක වුණා. මෙතන සමෝසා ගොඩක් කාලා විපක්ෂී වගේ නිකන් බලන් ඉන්නේ මොකද ඔහේ? අනේ සොරි වැරදීමක් කොටේ. ඇත්තටම ඒක මට අමතක වෙලාද කිව්වොත්. Jod තමයි ජෝන් දෙන්නේ. අද නම් හොඳට විනෝද වුණා. ජෝන් කියන්න බලන්නකෝ ඇනිමල් පවර් එක ඔයාලට ආවද නැද්ද? වෙස්බුඩු වැඩේ ඔයාලා හොත් පවර් එක ඔයාලට ආවද නැද්ද? වෙස්බුඩු වැඩේ ඔයාලා හොතට කළාද නැද්ද? මේ වෙනකන් නම් මාස්ක් එක හොඳට වැඩ කරා. ඒත් දැන් ෂූටින් මාටින්ලා මෙහෙට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් දන්නේ නැහැ හොදක් වෙයිද නරකක් වෙයිද කියලා. ලොක්කසා ඔයා මාර අක්කන කියන්නේ කිව්වේ අනේ මම මේ කවියක් නෙවෙයි කිව්වේ. සාමාන්‍ය විදිහට මේ කතා කරන්නේ. ඊළඟට මොනවා සිද්ධ වෙයිද දන්නේ නැහනේ. ඒකටයි මම මේ බය වෙලා ඉන්නේ. අපි මේගොල්ලන්ට හොඳ වෙයි සුපිරි ගුලියක් අඹරන්න ඕන මං කියනවා. මගේ ටීචර් මිත්‍රයෝ ආගන්නේ. බංකුව කිසිරම ලේස බීමකට කයි කරලා තියෙන්නේ. බැරි වෙලාවට හොරු ඇවිල්ලා බැංකුවේ ඇවිල්ලා එහෙම අපිට ඒක දැනගන්න හම්බ වෙනවා මේ සරකින්නා. පුරිලානි මහත්තයා ඔයා සමෝසා ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න ඕනේ මොකද මේගොල්ලොත් එක්ක හැප්පෙන්න අපිට සෑහෙන සමෝසා කන්න වෙනවා. සමෝසා කාලා තමයි පවර් එක ගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් මහත්තයා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා කතා කරපු ගමන් මං එතනට ඇවිල්ලා ඇත්තේ. හරියටම මෙන්න ඕනේ එක වදිනවා. ඒකෙන් මේගොල්ලෝ කොතන හරි දැක්ක හොක්කක් කරන්න පටන් ගන්නවා. යමෝ මාටියෝ නවතින්න මාටියා නවතින්න අයියෝ ඉවරයි. මේ මාටියෝ නවතිනා කිව්වම නවතිනා. මොකද උනේ ඔය ළඟ ෆ්ලයින් හෙල්මට් එකක් තිබුණානේ. අනේ සොරි මට ඒක අමතක වුණානේ පොඩ්ඩක් මතක නැති වුණා අරුණාකල්ල බඩු ටික තියලා යටත් වෙනවා එහෙම නැති වුණොත් ඉතින් මගෙන් ගුටි කාලා හැම්පත් වෙලා තමයි යටත් වෙන්න වෙන්නේ සමෝසා ටිකක් හදාගෙන එනවා. අනේ සභාව වෙන්න මහත්තයා ගෑස් ඉවර වෙලා අපේ සිලින්ඩරේ මාරු කරන ගමන්. ගෑස් එක ඉවරයි කියන්නේ ගෑස් මිල වැඩි වෙන්නද යන්නේ හයියෝ ඉවරයි විනාශයි. ගෑස් කියලා කිව්වොත් සමෝසා ඉවරයි. අපි යාළුවෝ මෙතනින් සමෝසා කොහමද යවන්න කියලා කියනවා. අපි යාට සමෝසා යවන්නේ ඩ්‍රෝන් මැෂින් එකෙන්. ඒ කියන්නේ ඔහෙලා මගේ යාළුවටත් ගැහුවා මම බේරෙන්න ඉඩ තියන්නේ කෙනෙකුටවත් උඩ බලන්න මහත්තයා මම ඩ්‍රෝන් එකෙන් සමෝසා එවලා තියන්නේ. සමෝසා John nohe හොර දෙටුවා නවතිනයි කිව්වේ චෝන් නවතිනවා නීකේ නාමෙන් නවතිනවා ඔබ
ලකේ. ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි සූටිය මාටියෝ. ඕගොල්ලෝ අපිට මේ හොරුන්ව අල්ලලා දුන්නට අපිටත් මේගොල්ලන් අල්ලගන්න බැරුවයි හිටියේ. අනේ මාත්‍යෝ එච්චර ලොකෝට ඉඳන්න එපා. මෙයා අපේ නගර පුංචි හොරා. ඔයා අපිට කලින් කිව්වා නම් මීට කලින්ම අපි මේගොල්ලන් අල්ලලා දෙනවනේ. පාටි 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 පාටි